ඔය ඈතින් දැක්ක පැල තමයි හිටපු ගොවි මහත්තයා එයාගේ අස්වැන්න රකින්න හදලා තියෙන්නේ. තාමත් මට එතනට යන්න උනේ නැහැ. කැලෑව ඇවිල්ලා හින්දා. සුපුරුදු ලෙන්ගතු කමින් අදත් ඔයාලම පිළිගන්නවා ඇමිල්ස් නේචර් හෝම් අපේ YouTube නාලිකාවට. අද වීඩියෝ එකකින් මම ඔයාලට අරගෙන එන්නේ අපේ දෙවෙනි දවසේ සහ තුන්වෙනි දවසේ තියෙන සියලුම වැඩ කටයුතු කරපු විදිහ. දෙවෙනි දවසේ තමයි වැඩ ගොඩක් කරේ. නමුත් තුන්වෙනි දවසේ එච්චර වැඩ ගොඩක් කරන්න උනේ නැහැ. අද එනකොට නම් චුට්ටක් විතර පරක්කු වුණා. උදේ 7ට විතර ඇති. මේ මානගස් කපන්න අපේ මහත්තයා ගෙනාව හොඳ මුවහත් තියෙන තලයක්. වීඩියෝ කරගන්න උනේ නැහැ. නමුත් ඉදිරි වීඩියෝ වලින් මම ඔයාලට ඒක පෙන්නනවා. අපේ මේ බිමට එහා පැත්තෙන් තියෙන පුංචි ගම්මානයක්. ගෙවල් 20ක් විතර තියෙනවා. ඒගොල්ලොත් හුඟක් හොඳ අය. අපි හිතනවා ඉතින් යාළුවත් එක්ක සුහදව වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. අද දවසේ ඇතුළත අපි ඉදිරිපස මායිම තියෙන මෙන්න මේ කොටස සුද්ධ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. කම්බි කණු හිටවන්න පුළුවන් වෙන විදිහට. මේ මානගස් මටත් වැඩි උසට හැදිලා තියෙනවා. අද අවුවක් ඇත්තෙම නැහැ. ඒ හින්දා වැඩ ටික මහන්සියක් නැතුව කරගන්න පුළුවන්. මේ මුළු පරිසරෙම පුදුම කුරුළු සද්දයක් තියෙන්නේ. මොනරුන්ගේ ඒ වගේම කිරල්ලු බට්ටිච්චෝ මං හිතන්නේත් මේ බට්ටිච්චෝගේ කුරුළු කූඩුවක්. ඔයාලා දන්නවද බලන්නකෝ මේ දුඹුරු පාට චූටි බිත්තර අපේ නියපොත්තක් සයිස් විතර ඇති මේවා. මෙන්න මේ විදිහට තනකොළ කපලා අපි මානගස් ටික අයින් කරලා වාහනයක් වත් ඇතුළට ගන්න පුළුවන් වෙන විදිහට කඩුලක් දාන්න පුළුවන් වෙන විදිහට අපි එතන හැදුවා. දෙවෙනි දවසේ තමයි අපි මේ කණු අරගෙන ආවේ. ඒ වුණාට තුන්වෙනි දවසේ තමයි මේ ගල් ටිකයි වැලිය අරගෙන ආවේ. දෙවෙනි දවසේ අපිට තව පොඩි වැඩක් කරගන්න තිබුණා. මෙන්න මේ වගාලින්ද බලන්න. සහ එයා කොහොමද එතන සෝල වලින් වතුර වගාවට එකතු කරගන්නේ කියන එක බලන්න. මේ ලිඳායිති මල්ලි නම් ඇත්තට හුඟක් හොඳ කෙනෙක්. එයා අපට එයාගේ දාස්පෙති අමල් වගාවයි තව එයාගේ තිබ්බ නිල් මානෙල් පොකුණු වගේක් ඒ ටිකයි ඔක්කොම අපිට පෙන්නුවා. ඒවා වීඩියෝ කරගන්නත් මට අවසරය දුන්නා. නමුත් ඔයාලට නම් මම ඒක පෙන්වන්නේ නැහැ. එයාගේ අවසරයක් නැතුව ඒක මට දාන්න බැහැනේ. ඒ හැමදේමත් බලලා එන අතරවාරදී ඔන්න ඉතින් මෙන්න මේ දර්ශනත් ඔයාලා දකින්නම ඕනේ. තමන්ගේ පුංචිම පුංචි දරුවෙක් හදනවා වගේ. පොහොර දාලා උස්මහත් කරලා අස්වැන්න නෙලාගෙන වී බඩිරුඟු වගේ යන දේවල් ඔක්කොම වේලගන්නේ මේගොල්ලෝ මහපාරේ. සමහර විට මුළු පවුලම සතියක් එකමාරක් යනකම් මේ විදිහට මේවා වේලනවා. මේ දර්ශන ඉතාමත් සුන්දර වුණාට ඔයාලා නොදන්න ලොකු කතාවක් මේ ඇතුලේ හැංගිලා තියෙනවා. සමහර වෙලාවට මේවා අවුවට වේලෙනවා වගේම වැස්සට තෙමෙනවා. මේවා වේලන්න දාන පරක්කුවෙන් ආයෙ වැස්සාම වැස්සට අකුල ගන්න නම් හරි අමාරුයි. එහෙම වුණාම ඉතින් ඔක්කොම තෙමෙනවනේ. හැබැයි ඉතින් මම දන්න විදිහට නම් වී තෙමුනහම බොල් වෙනවා. එහෙමත් නැත්නම් අර අපි බත්තු වෙනකොට කළු ඇට තියෙන්නේ. අන්න ඒ විදිහට හැදෙනවා. ඔයාලා අතරින් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. පුදුම තරම් මහන්සියක් දරනවා ගොවි මහත්තුරු මේ අස්වැන්න මේ තත්ත්වයට අරගෙන එන්න. එහෙම කරලත් ඉතින් මේවා වැස්සට තෙමුනම අඩු මිලට තමයි මේවා ආයතන වලින් මිලදී ගන්නව ඇත්තේ. මම අහලා තියෙන විදිහට සහ මෙයාලගෙන් මේ වටපිටාවෙන් දැනගත්ත තොරතුරු අනුව නම් මේ පාරේ දාලා වේලන බඩේරිඟු සත්ව ආහාර සඳහා තමයි යොදාගන්නේ. අපේ ආහාර වලට ගන්න බඩේරිඟු වෙනමම වේලනවා. ඒ කියන්නේ ඉතාමත් පිරිසිදුව තමයි ඒවා ආයතන වලින් මිලදී ගන්නෙ. ඒ විදිහට සමහර ආයතන වලට බඩේරිඟු දෙන වගාවන් මම මෙහෙදි දැක්ක වෙනමම. එතකොට ඒ ගොවි මහත්තුරු ඒ
අස්වැන්න දෙන්නේ ඒ ආයතන වලට විතරයි. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකෙන් සමු අරගෙන යන්නයි මේ හදන්නේ. වීඩියෝ එක නරඹුවාට ස්තුතියි. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබම සුබ වාසනාවන්ත දවසක්.